ඔන්න ඉතින් වෙනද වගේම ඔයාලා බලන්න කැමති Samsung ෆෝන් වල තියෙන සුපිරිම සුපිරි වැඩ කැලි සෙට් එකක් අදත් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා. Oh my god! Wow! ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් මම අනිවාර්යෙන් දානවා. එහෙනම් channel එක subscribe කරපු නැති අය වීඩියෝ එක like එකක් දාලා channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එක බලන්න. ඔයාලට පළවෙනිට කියා දෙන වැඩ කැල්ල තමයි යාළුවෝ කෙලින්මගේ ෆෝන් එකේ setting app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන යාළුවනේ බැටරි කියලා. අන්න ඒක එකපාරක් වා ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා බැටරි ප්‍රොටෙක්ෂන් කියලා. අන්න ඒක එකපාරක් ටච් කරගෙන යාළුවනේ මෙන්න මේ ටික් එක ඔන් කරගන්න. ඔන් කරගෙන මේ මැක්සිමම් කියන එක ටික් එක දාලා යාළුවනේ මෙන්න මේ 90 කියන එකට ඔයා දාගත්තට පස්සේ ඔයා කොච්චර වෙලාවක් ඔයා ෆෝන් එකේ charge එකට ගහලා තිබ්බත් 90න් එහාට ඔයාගේ ෆෝන් එකේ charge වෙන්නේ නැහැ. ඉතින් ඔයාට හදිසියේ charge එකෙන් ගලවන්න අමතකුනොත් එහෙම ඔයාගේ බැටරි 100%ක් charge වෙලා ෆෝන් එක plug එකටම ගහලා තියෙන්නේ 90න් ඔයාගේ charge එක stop වෙනවා. ඉතින් මේකෙන් ඔයාට බැටරිය ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඒ වගේ බැටරිය සයිකල් ගාන අඩු කරගන්නත් පුළුවන්. දෙවෙනි setting එක තමයි මම ඔයාලට කියා දෙන යාළුවෝ ඉස්සෙල්ලාම ඔයාගේ dial pad එක මේ විදිහට open කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට dial pad එක open කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන dot 3ක් තියෙනවා. අන්න ඒක උඩ touch කරගෙන යාළුවෝනේ settings වලට යන්න. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඉස්සෙල්ලාම record calls කියලා. අන්න ඒක touch කරගෙන ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන යාළුවෝනේ auto record calls කියලා. අන්න ඒක ටච් කරලා යාළුවෝනේ මෙන්න මේ ටික් එක දකුණු අත පැත්තට ඇදලා ඔන් කරගෙන මෙන්න මේ all call කියන එකට ඔයා ටික් එක දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් බැක් වෙලා මෙන්න මේ දෙවෙනි ටික් එක ඕෆ් කරගත්තට පස්සේ ඔයා ගන්න කෝල් සහ ඔයාට එන කෝල් ඔටෝ මෝඩ් රෙකෝඩ් වෙන්න හදා ගන්න පුළුවන්. ඉතින් රෙකෝඩ් කර කර දඟලන්න ඕනේ කෙලිම ඔටෝ රෙකෝඩ් වෙනවා. ඉතින් රෙකෝඩ් කරගත්ත කෝල් මෙන්න මෙතනින් ඔයාට බලන්නත් පුළුවන්. ඒ වගේ මේ රෙකෝඩ් කරගත්ත කෝල් හින්දා ඔයාගේ ස්ටෝරේජ් පිටනවා නම් මෙන්න මෙතනින් ඔයාට ඒ ඔටෝම ඩිලීට් වෙන්න හදා ගන්න පුළුවන් මාසයකටද මාස 3කටද මාස 6කටද කියලා. ඉතින් මේක තමයි මම ඔයාලට ගෙනාව දෙවන වැඩ කෑල්ල. තුන්වෙනි වැඩ කෑල්ල හැටියට මම ඔයාලට කියා දෙන්න යාළුවෝ ඊට කලින් ඔයා තාමත් channel එක subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ බලන්න channel එක subscribe කරොත් මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහටත් බලන්න පුළුවන්. දැන් ඔයා කෙලිම ඔයාගේ ෆෝන් එකේ setting app එක open කරගන්න. ඊට පස්සේ යාළුවෝනේ මෙන්න මෙතන තිනවට බලා ගන්න පුළුවන් display කියලා. අන්න ඒක touch කරගෙන යාළුවෝනේ මෙන්න මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් screen time out කියලා තියෙනවා. අන්න ඒක එකපාරක් ඔයා touch කරගත්තට පස්සේ යාළුවෝනේ මෙන්න මෙතනින් ඔයාගේ screen එක දැන් ෆෝන් එක ඔයා touch කරන්නේ නැති වෙලාවට අර off වෙන්න වෙලාවක් තියෙන්නේ. අන්න ඒ වෙලාව මෙන්න මෙතනින් ඔයාට adjust කරගෙන ඔයාට කැමති වෙලාවක මේකට හදා ගන්න පුළුවන්. 30 second වලින් ඔයාට screen එක auto off වෙන්න ඕන නම් මෙන්න මේකට දා ගන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙනවා ටික් එකක් on කරන්න. අන්න ඒ ටික් එක on කරගත්තට පස්සේ වෙන්නේ යාළුවෝනේ ඔයාගේ ෆෝන් එක ඔටෝම ඔෆ් වෙන්නේ නැහැ. ඔයා ෆෝන් එක දිහා බලන් ඉද්දී ඔයාගේ කැමරාවෙන් ඔයාගේ මූණ ඩිටෙක්ට් කරගෙන ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් වෙන්නේ නැතුව දෙන්න මෙන්න මේ ටික් එක on කරගත්තට පස්සේ ඔයාට පුළුවන්. ඊළඟට කියා දෙන ටිප් එක තමයි යාළුවෝ ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එකේ contact list එක open කරගන්න ඕනේ. ඉතින් මේක සුපිරිම වැඩ කැලලක්. මෙන්න මේ විදිහට ඔයා contact list එක මේ විදිහට ඔයා open කරගත්තට පස්සේ යාළුවෝ ඔයාගේ ෆෝන් එකේ කැමති contact එකක් girlfriend boyfriend යාළුවෝ ගෙදර අය කැමති contact එකක් මේ විදිහට open කරගන්න. ඊට පස්සේ යාළුවෝනේ මෙන්න මෙතන තියෙන pencil mark එකක්. අන්න ඒක උඩ touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ plus icon එකක්. අන්න ඒ plus icon එක touch කරගත්තට පස්සේ යාළුවෝ ඔයාට පුළුවන් මෙන්න මේකට වීඩියෝ එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් ඔයාගේ ගැලරි එකෙන් දාගන්න. ඉතින් මෙන්න මෙතන වීඩියෝ තියෙන ඒ වගේම ෆොටෝ තියෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකෙත් ඒව පෙන්නයි. ඉතින් මම ඔයාලට ෆොටෝ එකක් දාන්න හැටි පෙන්නන්න. ඉතින් මේ විදිහට ටච් කරලා යාළුවෝනේ අදාළ contact එකේ ඔයා සේව් කරගෙන ගෙනාගේ පුද්ගලයාගේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයාට ඕන මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට කලර් ෆිල්ටර් කරලා මේක හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේක ඇප්ලයි කරගත්තට පස්සේ ඒක මෙන්න මෙතෙන්ට එනවා. ඊට පස්සේ නම සේව් කරලා තියෙනවා මේ ටෙක්ස්ට් කියන එකට ගිහිල්ලා අන්නේ නම ඔයාට මෙන්න මෙතන ඇඩ්ජස්ට් කරගෙන අනම්මන ඒ ටික කරගෙන යාළුවෝනේ මෙන්න මේ ඩන් කියන බටන් එක දීලා යාළුවෝනේ පල්ලෙහා තියෙන සේව් කියලා බටන් එක අන්න එක ටච් කරගත්ත ගමන් යාළුවෝනේ මේක මෙතෙන්ට සේව් වෙනවා. ඊට පස්සේ අදාළ contact එකෙන් ඔයාට මෙන්න මේ විදිහට කෝල් එකක් ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ලස්සන්ට එයාගේ පින්තූරෙත් වැටලා මෙන්න මේ විදිහට කෝල් එක අපිට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් අවශ්‍ය නැත්නම් ඔයාට මෙන්න මේ මං ඉස්සෙල්ලා පෙන්නුව තැන්න ගිහිල්ලා මේ ෆොටෝ එක ආපහු අයින් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ ඊළඟට කියා දෙන ටිප් එක නම් ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් WhatsApp කිව්වම භාවිතා කරන්නේ නැති කෙනෙක් හොයාගන්න නැතිම තරන්නේ. ඉතින් WhatsApp එකට ගිහිල්ලා යාළුවෝ ස්ටේටස් එකක් බලද්දී ඔයා යාළුවෙක් දාලා තියෙන ස්ටේටස් එකක් දැකලා ඒක ඔයාට ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න ඕනේ වෙනවා. ඉතින් ඔයා සාමාන්‍ය කරන්නේ අදාළ ස්ටේටස් එක බලලා ඒ කෙනාට මැසේජ් එකක් දානවා. අනේ මේ ස්ටේටස් එක එවන්න කියලා යාගෙන් බැගෑපත් වෙවි ඉල්ලන්න එපේ. ඉතින් එහෙම ඕනේ ඒ වගේම සමහරක් අය මේ ස්ටේටස් සේව් කරන්න ඇප් පවා දාගෙන දගලනවා. ඉතින් එහෙම ඕනේ අදාළ ස්ටේටස් එක බලලා ඔයාගේ ෆෝන් එකේ my files කියලා ඇප් එකක් තියෙනවා. අන්නේ ඇප් එක ඕපන් කරගෙන සර්ච් බාර් එකක් තියෙනවා. අන්නේ සර්ච් බාර් එක ටච් කරලා යාළුවෝනේ WhatsApp කියලා මෙන්න මෙතන සර්ච් එකක් දාගන්න. ඊට පස්සේ යාළුවෝනේ මෙන්න මෙතන ඔයා ටිකක් පල්ලෙහාට යද්දී ඔයාට බලා ගන්න පුළුවන් WhatsApp කියලා ෆෝල්ඩර් එකක් ඇති. එතනින් යාළුවෝනේ ඉස්සෙල්ලාම පෙන්නන ෆෝල්ඩරේ උඩ එකපාරක් වා මෙන්න මේ විදිහට ටච් කරන්න. ඉස්සෙල්ලාම පෙන්නන ෆෝල්ඩර් එක උඩ එකපාරක් ටච් කරගෙන යාළුවෝනේ මෙන්න මෙතන පහළ තියෙනවා මීඩියා කියලා. අන්න ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ උඩම තියෙනවා තිත් තුනක්.
අන්න ඒක ටච් කරලා යාළුවනේ settings වලට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන show hidden files කියලා. අන්නේ ටික එක on කරගෙන මෙන්න මෙතනින් back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන status කියලා folder එකක්. අන්නේ folder එක open කරගෙන යාළුවනේ මෙන්න මෙතන ටිකක් පල්ලෙහාට ගිහින් බැලුවට පස්සේ ඔයා බලපු status මෙන්න මෙතන ඔක්කොම save වෙලා තියෙන්නේ. ඉතින් අදාළ තැනින් ඔයාට වීඩියෝ එක save කරගන්න ඕන නම් අදාළ වීඩියෝ එක ඔයාට මෙන්න මේ විදිහට පෙන්නයි. ඊට පස්සේ යාළුවනේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් back වෙලා මේ අදාළ වීඩියෝ එකට long press එකක් මේ විදිහට දෙන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන තියෙන මේ copy කියලා icon එකක් අන්න ඒක touch කරගත්තට පස්සේ යාළුවනේ ඔයාගේ phone එකේ කැමති තැනක ඔයාට කැමති folder එකක් select කරලා ඔයාට මේක save කරගන්න පුළුවන්. ඉතින් මම මේ DCIM කියන folder එක touch කරලා යාළුවනේ ඒකට මෙන්න මෙතන copy කියන button එක touch කරගෙන යාළුවනේ මේක මගේ phone එකේ folder එකට copy කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයා gallery open කරලා බලන්න මෙන්න මේ විදිහට අපි save කරගත්ත status එක ෆෝන් එකට සේව් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ කිසිම third party app එකක් භාවිතා කරන්නේ නැතුව ඔයාගේ WhatsApp එකේ යාළුවෝ දාන ඕනම ස්ටේටස් එකක් ඔයාට මෙන්න මේ ක්‍රමයට හරහා සේව් කරගන්න පුළුවන්. ඊළඟ setting එක හැටියට මම ඔයාලට කියා දෙන්න යාළුවනේ ඉස්සෙල්ලාම setting app එක open කරගෙන මේ battery කෙනෙකුට එකපාරට touch කරගන්න. ඉතින් මේ දෙන්න සමහරක් අය මගෙන් අහලා තිබ්බ comment කරලා. ඉතින් මම දැන් ඔයාලට කියා දෙන්නම්. ඉතින් ඔයාගේ phone එකේ මෙන්න මේ පල්ලෙහා තියෙන tick එක off වෙලා නම් තියෙන්නේ ඔයාගේ phone එකේ battery percentage එක පෙන්වන්නේ නැහැ. ඉතින් මේ tick එක on කරගත්තට පස්සේ සාමාන්‍ය විදිහට battery percentage එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේ charging settings කියලා තියෙනවා. අන්න එක touch කරලා ගියාට පස්සේ මෙන්න මේ fast charging කියන එක tick එක off වෙලා නම් on කරගත්තට පස්සේ ඔයාගේ phone එක charge වෙද්දී fast charging වලින් ඔයාගේ phone එක ඉක්මනට charge කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නැත්නම් ඔයාකට මේ fast charging එක off කරලා තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට on කරගන්න. ඊළඟට යාළුවනේ මම ඔයාලට කියා දෙන්න ඔයාගේ phone එකේ තියෙන hide කරන්න පුළුවන් settings දෙකක් ගැන. ඉතින් ඒකෙන් පළවෙනි setting එක බලමු. ඉතින් ඔයාගේ gallery open කරගත්තට පස්සේ යාළුවනේ ඔයා හිතන්නකෝ මේ විදිහට කවුරු හරි gallery open කරාට පස්සේ මෙන්න මේ album එකක් තියෙනවා. ඒක වෙනත් අය දකින්නට අකමැති කියලා. ඉතින් ඒකට ඔයාට කරන්න පුළුවන් මෙන්න මේ dot තුන touch කරලා යාළුවනේ මේ hide album කියන එකට ගිහිල්ලා අදාළ album එක ඔයා මෙන්න මෙතනින් තෝරගත්තට පස්සේ ඒක දකුණු අත පැත්තට on කරන්න පුළුවන් tick එකක් තියෙනවා. අන්න ඒක ටික් එක ටච් කරගෙන on කරගත්තට පස්සේ යාළුවනේ ඒ ඇල්බම් එක මෙන්න මෙතනින් හයිඩ් වෙලා එනවා. ඉතින් කවුරුත් වගේ ඇල්බම් එකට ඇවිල්ලා බැලුවට ඒකේ ඇල්බම් එක පේන්නෙත් නැහැ. ඒ වගේම ඇල්බම් එක ඇතුළේ තියෙන ෆොටෝස් පේන්නෙත් නැහැ. ඉතින් ඒක ඔයාලට නැවතත් ආපහු ගන්න ඕන නම් කලින් කියා දුන්න විදිහටම ගිහිල්ලා ටික් එක ඔෆ් කරගත්තට පස්සේ ඇල්බම් එක ඔයාලට නැවතත් පේන විදිහට හදා ගන්න පුළුවන්. ඊළඟ හයිඩ් සෙටින් එක තමයි යාළුවනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන මේ මොන හරි ඇප් තියෙනවා නම් ඒව කාටවත් පේන්නේ නැති වෙන්න ඔයාගේ ෆෝන් එකෙන් හංගන්න පුළුවන්. අන්ඉන්ස්ටෝල් කරන්න නෙවෙයි යාළුවනේ මේවා හංගන්න පුළුවන්. ඒක කරන්න තියෙන්නේ හෝම් ස්ක්‍රීන් එකට ලොං ප්‍රෙස් එකක් දුන්නාට පස්සේ සෙටින් කියලා බටන් එකක් ඒ පල්ලෙහාන් අන්න ඒක ටච් කරලා ගියාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ එතනින් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා hide apps කියලා. අන්න ඒක උඩ එකපාරක් ඔයා ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සීලින් app ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. එතනින් ඔයාට hide කරගන්න ඕනේ අවශ්‍ය ඔයාගේ ෆෝන් එකෙන් hide කරගන්න ඕනේ අවශ්‍ය app එක උඩ මෙන්න මෙතන ටික් එකක් තියෙනවා. අන්න ඒ ටික් එක දාගෙන යාළුවනේ done කියන බටන් එක දුන්න ගමන් ඔයාගේ ෆෝන් එකෙන් දැන් ගිහින් බලන්න ඒ app ටික මෙන්න මෙතනින් hide වෙලා ගිහින් තියෙනවා. ඉතින් කාටවත් හොයාගන්න බෑ ඔයාගේ app ඒ ඇප් ටික ඔයාගේ ෆෝන් එකේ තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ hide setting දෙක ඔයාට කැමති විදිහට use කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ වීඩියෝස් මම ඉස්සරහටත් අරගෙන එනවා. ඉතින් දැනටමත් ගොඩක් වීඩියෝස් අරන් ඇවිල්ලා තියෙන ඉස්සරහටත් මේ වගේ ගොඩක්ම ඔයාලට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝස් මම අරගෙන එනවා. ඉතින් ඒක ඔයාව බලන්න අනිවාර්යෙන් බලන්න කැමති නම් පල්ලෙහා channel එක subscribe කියලා බටන් එකක් තියෙනවා. අන්නේ subscribe කියන බටන් එක touch කරලා යාළුවනේ වීඩියෝ එකට like එකකුත් දාලා අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන් යන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.